හරි. ඔන්න එහෙනම් අද හරි අපූර්ව සිංහල පාඩමක් අරගෙන තමයි අපේ සොඳුරු ශිෂ්‍යත්ව පන්තියේ ටීචර් ඇවිල්ලා ඉන්නේ. පුතේ අද මම ඔයාලට කියලා දෙන පාඩම හරිම රසවත් පාඩමක්. කියන්නේ මව්බස කියන්නේ හරිම ලස්සන භාෂාවක්. කියන්නේ හරිම රසවත්, හරිම ලස්සන භාෂාවක්. එහෙනම් පුතේ අද අපේ පාඩම වෙන්නේ නාම විශේෂණ පද. හරි නේද? ලෑස්ති නේද හැමෝම එහෙනම් පාඩම ඉගෙන ගන්න? අපි බලමු මොකද්ද මේ නාම විශේෂණ පදයක් කියලා කියන්නේ. පුතාලා දන්නවා මේ වෙනකොට නාම පද කියන්නේ මොනවද කියලා නේද? අපි ඇහැරලා බැලුවොත් මේ අපිට තියෙන හැමදේම අයිති වෙන්නේ නාම පද වලට. නාම පද විස්තර කරොත් සත්ත්ව නාම පද, පුද්ගල නාම පද, ද්‍රව්‍ය නාම පද සහ ස්ථාන නාම පද කියලා මේ අපිට ඇහැට පේන හැමදේම කොටස් වලට බෙදන්න පුළුවන්. පුතේ අද අපේ පාඩම වෙන්නේ නාම පද නෙවෙයි නාම විශේෂණ පද. අපි බලමු මොකද්ද නාම විශේෂණ පදයක් කියලා කියන්නේ. නාම පදයක් විශේෂ කිරීමට නාම පදයකට ඉදිරියෙන් මෙම පද යොදයි. ඔන්න නාම පදයක් විශේෂ කරන්න නාම පදයකට ඉදිරියෙන් තමයි මෙන්න මේ මම කියන පද යොදන්නේ. ඕනෑ තරම් තියෙනවා. මම පුතාලට මේ නාම විශේෂණ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න සරල උදාහරණ කිහිපයක් අරගන්නවා. අපි බලමු පුද්ගල නාම පදයක් විදියට අපි හැමතිස්සෙම යොදාගන්නේ අම්මා කියන නාම පදය. නේද? අම්මා ගොඩක් සමීපයිනේ හැමෝටම නේද? එහෙනම් පුතේ මෙන්න මේ අම්මා කියන නාම පදය මම දැන් මේ ඉදිරියෙන් යොදන පද දැම්මම විශේෂ වෙනවා. ලොකු ලොකු කියන පදය අම්මා කියන පදයට ඉදිරියෙන් දැම්මම අපි කියන්නේ ලොකු අම්මා. පුංචි අම්මා. පුංචි කියන පදේ දැම්මම පුතේ අපි කියනවා පුංචි අම්මා. ඊළඟට ඔන්න මම තවත් පදයක් යොදනවා. මද්දු. මද්දු අම්මා. නේද පුතාලා තව මේ වගේ අම්මගේ නංගිලා අක්කලා නේද? ඒ වගේ අයට අම්මා කියන පදයට ඉදිරියෙන් තව විශේෂණ පදයක් යොදලා තමයි කතා කරන්නේ. එහෙනම් පුතේ අපි ඇහුවොත් මොකද්ද නාම විශේෂණ පදය කියලා? මෙන්න මේ තියෙන්නේ විශේෂණ පද. නේද? අපි දැන් අරගමු පුතේ පුද්ගල නාම පද නැතුව ද්‍රව්‍ය නාම පදයක්. හරිද? ආසයි නේද ඔයාලා මල් වලට? අපි ගමු මල කියන ද්‍රව්‍ය නාම පදය. ඔන්න බලන්න මම මේ මල කියන නාම පදය විශේෂ කරන්න හදන්නේ. රෝස. දැන් අපි මේ මල කියන එක අපි කියමු මල් ගොඩාක් අතරේ රෝස මල විශේෂයි නේද? එහෙනම් ඔන්න රෝස කියන පදය විශේෂණ පදයක්. තව දාස් මල. ඊළඟට අරලිය මල. අරලිය මල. එහෙනම් පුතේ ඕනෑම නාම පදයකට ඉදිරියෙන් මෙන්න මේ වගේ විශේෂණ පද යොදා ගන්න පුළුවන්. අපි කියමු සත්ත්ව නාම පදයක් අරගෙන වඳුරා. කළු වඳුරා. ඉන්නව නේද එහෙම? කළු වඳුරා. ඊට පස්සේ බල්ලා කියන එක. ගුරු බල්ලා. එහෙනම් ගුරු පාට බල්ලා. කියනව නේද ඔයාලා? සැර බල්ලා. අහිංසක බල්ලා. එතකොට අහිංසක කියන පදේ එතෙන්දී නාම විශේෂණ පදයක් වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ වගේ පාඩම් හරි ලස්සනට ඉගෙන ගන්න ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මව්බස විෂය විතරක් නෙවෙයි ගණිතය, ගණිත ගැටලු, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි වගේම වැකිලිවීම
හරිම රසවත් විදියට ඒ වගේම ඕනෑම මාතෘකාවකට ඉතාම පහසුවෙන් වැగిලි යන්න ඉගෙන ගන්න අපේ සොඳුරු ශිෂ්‍යත්ව පන්තියත් එක්ක සම්බන්ධ වුණොත් පුංචි ඔයාලට හරි ලස්සනට මේ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක ලස්සන පාඩමක් අරන් එනකම් ඔයාලා හැමෝටම